අනගාരിക ධර්මපාලතුමා නූතන ලංකාව සකස් වීම සම්බන්ධයෙන් විශාල බලපෑමක් කරනු ලැබූ චරිතයකි. 19 වන ශතවර්ෂයේදී ශීඝ්‍ර වෙනස්වීම් ඔස්සේ නිර්මාණය වෙමින් පවතින නව ලෝකයේ කෙරේ විශේෂ උනන්දුවක් ඇතිව සිටි ඔහු ලංකාවද එකී නවීනත්වයේ කොටස්කරුවෙක් විය යුතු බව කල්පනා කළේය. ලංකාව ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරමය උරුමයක් සහිත දේශයක් ලෙස හඳුනාගත් එතුමා තමා ජීවත් වූ කාලය වන විට ඒ දේශය හා එහි ජනයා විශාල පරිහානියකට භාජනය වී ඇති බවත් ඒ පරිහානි තත්ත්වයේ සිට අලුතින් නිර්මාණය වන නවීන ලෝකයේ කොටස්කරුවෙක් විය නොහැකි බවත් විශ්වාස කළේය. ජපානය වැනි නවීනත්වය වැළඳගෙන ආසියාවේ නැගී එන දේශයන් කෙරෙහි එතුමාගේ අවධානය යොමු වූයේ මේ නිසාය. ලංකාවද එවැනි නවීන දේශයක් බවට පත්කිරීම සිය අරමුණ බවට පත්කරගෙන සිංහල බෞද්ධ ජනයා ඉහළ සමාජීය පෞරුෂයක් හා ස්වාභිමානයක් සහිත එමෙන්ම නවීන ලෝකයේ කොටස්කරුවෙකු විය හැකි ජන කණ්ඩායමක් බවට පත්කිරීමට කේන්ද්‍රීය මැදිහත්වීමක් කළේය. ගොඩනගමු ශ්‍රී ලංකා 78 වන නිදහස් සැමරුම.